ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ස්මාර්ට් ලයිබ්‍රරි එකක්, ස්මාර්ට් රිසර්ච් ලයිබ්‍රරි එකක්. ඉතින් ගිහින් බලමු මොකක්ද කියලා. ඉතින් මේ ලයිබ්‍රරි එක තියෙන්නේ සයිස්පේස් වල. ඉතින් මම කලිනුත් මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. සයිස්පේස් කියලා කියන්නේ රිසර්ච් කරන්න යූස් කරන්න පුළුවන් best AI tool එකක්. ඉතින් මේකේ මෙන්න මේ my library කියන section එකේ අර මේ plus icon එක අපි click කරනවා. ඊට පස්සේ අපි මෙහෙම එනවා. මෙන්න මෙතෙන්දී අපිට අපේ project එකේ name එක දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකෙදි වෙන්නේ මම ස්මාර්ට් ලයිබ්‍රරි එකක් කියලා කිව්වේ. දැන් නෝමල් ලයිබ්‍රරි එකකදී වෙන්නේ අපේ රිසර්ච් පේපර්ස් වගේ දේවල් දාලා තියාගන්න පුළුවන් එක විතරනේ. හැබැයි මේක එහෙම නෙමෙයි. මේ ලයිබ්‍රරි එකේ අපේ ෆුල් රිසර්ච් වර්ක් එකම කරන්න පුළුවන්. අපේ පේපර්ස් දාගෙන තියාගන්න පුළුවන්. ඇනලයිස් වර්ක් එක කරන්න පුළුවන්. ෆයිනල් අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් මම දැන් මේ ප්‍රොජෙක්ට් එකට මගේ ප්‍රොජෙක්ට් එකට නේම් එකක් දුන්නා. ඉන්නේ මේ ස්මාර්ට් ලයිබ්‍රරි එකේ මගේ ප්‍රොජෙක්ට් එකේ. ඉතින් මෙතනින් අපිට ක්ලික් කරලා ඉවර වෙලා අපේ ලැප් එකේ තියෙන පේපර්ස් ටික අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි රිසර්ච් එකක් කරනකොට අපේ රිසර්ච් පේපර්ස් තැන තියෙනවා. අපේ ලැප් එකේ ටිකක් තියෙන්න පුළුවන්. සූත්‍රෝ එකේ ටිකක් තියෙන්න පුළුවන්. එහෙමත් ඊට පස්සේ අපි මොකක් හරි AI tool එකක් යූස් කරනවා නම් එතන තව ටිකක් තියෙන්න පුළුවන්. ඉතින් මෙතන ඒ ටික ඔක්කොම අපිට මෙතන කම්බයින් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට ලැප් එකේ තියෙන PDF අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතෙන් ආවට සූත්‍රෝ එකේ අපේ පේපර්ස් තියෙනවා නම් ඒවා ඉම්පෝර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම අපි මේ සයිස්පේස් කියන්නේ ලොකු රිසර්ච් පේපර්ස් තියෙන රිසර්ච් AI ඇසිස්ටන්ට් කෙනෙක්, ඒ වගේම ඒජන්ට් කෙනෙක්. ඉතින් අපිට පුළුවන් සයිස්පේස් එකනොත් පේපර්ස් හොයලා අපේ රිසර්ච් එකට අදාළ මේ ප්‍රොජෙක්ට් එකට සේව් කරන්න. ඉතින් අපි අපේ පේපර්ස් ඔක්කොම ඇඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ ලිටරචර් මැට්‍රික්ස් ටේබල් එකකට අපි එනවා. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් අපේ මේ ටේබල් එකේ වෙන්නේ අපේ තියෙන හැම පේපර් එකක්ම වෙන වෙනම කැටගරි කරලා තියෙනවා. මෙතඩොලොජිද, කී ෆයින්ඩින්ග්ස්ද එක්ස්ට්‍රැක්ට් කරලා අරන් තියෙනවා. ඉතින් අපිට මීට වඩා තව මොනවා හරි ඕන නම් අපිට මේ ඇඩ් කස්ටම් කොලම් කියන එකෙන් කොලම් එකක් ඇඩ් කරලා අපි හිතමු අපිට මේ හැම රිසර්ච් පේපර් එකකම තියෙන පොපියුලේෂන් and sample එක හොයාගන්න ඕනේ කියලා. ඉතින් අපිට just ඒ වගේ කොලම් එකක් දාලා දැන් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ඇඩ් කස්ටම් කොලම් කිව්වට පස්සේ මෙතන කොලම් එකේ name එක population and sample කියලා දෙනවා. ඊට පස්සේ මෙතන කියනවා මොකද්ද මොන පේපර් එකේ මොනවද එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ කියලා. මෙතෙන්ද අපිට කියන්න පුළුවන් ඒ රිසර්ච් එකේ තියෙන population and sampling technique තමයි එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ කියලා. ඉතින් අපිට තව පුළුවන් මෙතන ask anything එකෙන් ඕන ප්‍රශ්නයක් අහන්න. ඉතින් එතකොට මෙතන ඇත්තටම රිසර්ච් ඒජන්ට් කෙනෙක් work කරන්නේ. ඉතින් එයා මේ cross paper අපේ library අපේ folder එකේ තියෙන හැම paper එකක්ම analyze කරලා අපිට combine synthesis answer එකක් දෙනවා. ඉතින් මම මෙතෙන්දී කිව්වා අපිට final මට රිසර්ච් paper එකක් දෙන්න කියලා. ඉතින් ඒ paper එක මම මෙන්න මේ විදිහට presentation එකක් විදිහට word document එකක් විදිහට දීලා තිනවා. මේක අපිට ඊට පස්සේ simply download කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ක්‍රියේට් කරගත්ත රිසර්ච් ප්‍රසන්ටේෂන් එක තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් මේ දවස්වල සයිස්පේස් ලගේ ලොකුම ඩිස්කවුන්ට් එක යනවා. එයාලගේ back to school promotion එකේ එයාලගේ 40000 ක්‍රෙඩිට්ස් 40000ක දෙන ඔෆර් එකේ 35% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඔයා මගේ කෝඩ් එක යූස් කරොත් මේ දාලා තියෙන ALPM 35. ඉතින් හරි මේ වගේ ස්මාර්ට් AI ටිප්ස් ආවට ඩේලි දැනගන්න ඕන නම් අනිවාර්යෙන් මාව ෆලෝ අප් කරන්න. ඒ වගේම මම මේ සයිස්පේස් ලගේ වර්ඩ් ෆීචර් එක ගැනත් වීඩියෝ එකක් කරා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න.